මේ ඔබ දකින්නේ ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් ගුවනේ සිට නිකුත් කරනු ලබන දැන්වීමකි. මේ ලෙබනනයේ බීරුට් අගනුවරට මෙලෙස ගුවනේ සිට ඊශ්‍රායලය විසින් මේ නිවේදන නිකුත් කරන්නේ ඔවුන්ගේ රාජ්‍ය තුළ ආයුධ අතදරමින් සිටිනවා නම් ඒ ආයුධවලින් ඉවත් වී නිරායුධ පුරවැසියන් වන ලෙස දන්වමින්. මේ වෙද්දී ලෙබනනයේ ඉලක්ක රැසකටම ඊශ්‍රායලය විසින් අඛණ්ඩ ප්‍රහාර දියත් කරනවා. ශ්‍රී ලංකාවාසී බොහෝ දෙනෙකුත් ලෙබනනයේ රැඳී සිටිනවා. ආරක්ෂාකාරී වන ලෙස අපි ඔබට අනතුරු අඟවනවා. මේ වෙද්දී අඛණ්ඩ දරුණු ප්‍රහාර ක්‍රියාත්මක කරන්නට ඊශ්‍රායලය කටයුතු කරමින් සිටිනවා. මේ දැන් ඔබ දකින්නේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරනු ලබන පොකුරු මිසයිල් සමූහයක්. සාමාන්‍යයෙන් යුද නීතියට අනුකූලව මේ පොකුරු මිසයිල් භාවිතය, පොකුරු බෝම්බ භාවිතය කියන දේ යම් ආකාරයක යුද විරෝධී ක්‍රියාවලියක් විදිහටයි දකිනු ලබන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් පොකුරු මිසයිල් භාවිත කරන බවට ඉරාන මාධ්‍ය විසින් නිකුත් කරන ලද ඊශ්‍රායල් මාධ්‍ය විසින් නිකුත් කරන ලද වීඩියෝවක් ඔබ මේ දකින්නේ. මීට අමතරව ඉරානය විසින් ඊශ්‍රායලයේ ඉතාමත්ම වටිනාකම් සහිත වුණු විශේෂයෙන්ම ලක්සා දේවස්ථානය, ඒ වගේම ජෙරුසලම් නගරය, මේ දෙකේම ඉතාමත් සුවිශේෂී සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකම් ඇති ප්‍රදේශ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරනු ලබනවා. මේ CCTV දර්ශනවල පටිගතව තිබුණු ලක්සා දේවස්ථානය අසලටත් වෙස්ටර්න් වෝල් එක, එහෙමත් නැත්නම් ජෙරුසලම ඉතාමත් වැදගත් වුණු සන්ධිස්ථාන ඉලක්ක කරගනිමින් මේ වෙද්දී ඉරානය විසින් ප්‍රහාර එල්ල කරමින් පවතින ආකාරයයි. දෙපාර්ශ්වයටම දරුණු හානි සිදුව ඇති තිබෙනවා. ජීවිත හානි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අප තවත් ලැබෙන තොරතුරු ඔබ වෙත සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා.